හිමාලයේ භූගෝලීය පිහිටීම අනුව දිග කිලෝමීටර් 2400ක් පමණ වන අතර පළල කිලෝමීටර් 200ක් 400ක් පමණ ලෙස සැලකේ. මෙම පර්වත පද්ධතිය තුළ උසම කඳුවැටිය ලෙස සැලකෙන්නේ මවුන්ටන් එවරස්ට් වන අතර එය මුහුදු මට්ටමේ සිට මීටර් 8848ක් ඉහළට පිහිටා ඇත. මෙය නේපාලය සහ ටිබෙට් සීමාවේද පිහිටා ඇත. මෙහි විවිධ සතුන්, පැලෑටි හා ගස් මෙහි ජීව විවිධත්වය වලින් දැකිය හැක. හිමාලයේ උල්පත් ජලය හා ඇතිවන වර්ෂාව නිසා ඉන්දියානු හා චීන ගංගා ආරම්භ වේ. උදාහරණ ලෙස ගංගා නම් නදිය යමුනා ආදී තවත් ගංගා බැස යාම සිදුවේ. මෙම නිසාවෙන් විශාල වශයෙන් මිනිසුන්ට සහ සත්වයන්ගේ ජීවිත පවත්වාගෙන යාමට මහඟු කාර්යභාරයක් ඉටු කරයි. මෙම හිමාල කඳුවැටිය බෞද්ධ හා හින්දු යන ආගම් සඳහා පූජනීය ස්ථානයක් ලෙසද සැලකේ. මෙයින් ලැබෙන ආර්ථික වැදගත්කම ලෙස නේපාලය සහ භූතානය වැනි රටවල් සඳහා සංචාරක කර්මාන්තය විසින් විශාල ආදායමක් ලබා දෙන අතර ගංගා වලින් ජල විදුලි බල ශක්තිය ලබා ගැනීමද වනාන්තර හා සත්ව ජීවිත ආරක්ෂා කිරීම ධීවර කර්මාන්තය වැනි දේවල් නිසාවෙන් මෙමගින් ආර්ථිකයටද දායක වේ.